ආයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දවස පුරාවට මහනුවර දුම්රිය ස්ථානයේ තැපල් ගේට්ටුව ළඟදී අපි මීට කලින් කිව්ව M5 781 එන්ජින් එක සහ තිරිංග මැදිරි දෙක අපි මාර්ගය ඔස්සේ වාහනවල පටවලා පේරාදෙණිය දුම්රිය ස්ථානයේ වෙත ගමන් කිරීමේ කාර්ය තමයි අද සිද්ධ කරන්න ලෑස්ති කරලා තිබුණේ. හැබැයි නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දවසේ එන්ජින් එක අපිට ඒ සඳහා එන්ජින් එක ගෙනියන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද යම් යම් සුළු ප්‍රමාද වීම වුණා. නමුත් කෙසේ වෙතත් තිරිංග මැදිරි දෙක TV දෙක අපි දැන් සම්පූර්ණයෙන්ම ට්‍රේන් එකෙන් උස්සලා මේ විදිහට මේ ටේලර්ස් දෙකේ පටවලා තියෙනවා. තව ටික වෙලාවකින් මේ ක්‍රේන් එකයි මේ ටේලර්ස් දෙකයි මේ පටවලා තියෙන බ්‍රේක් වෑන් දෙක අපි පේරාදෙණිය ස්ටේෂන් එකට අපි අරන් යනවා. අරන් ගිහලා පේරාදෙණියදී අපි නැවත මේවා රේල් ෆීල්ඩ් එක තියලා ධාවනයට සුදුසු පරිදි සකස් කරනවා. ඒ වෙනුවෙන් මහනුවර ධාවනාගාර කාර්ය මණ්ඩලය, ඒ වගේම දෙමොටගොඩ, ඒ වගේම මරදාන ඩීසල් විදුලි දුම්රිය ධාවනාගාරය, ඒ වගේම HLS ධාවනාගාරයේ කාර්ය මණ්ඩල මහනුවරට ඇවිල්ලා ඉන්නවා. ඊටාම යොහුසුලුව වුන් මේ කටයුත්ත සිදු කරයි. අද දවස මේ විදිහට තමයි නිමා වෙන්නේ. නිමා වෙනව නෙවෙයි, මහනුවර කාර්යය මේ විදිහට නිමා වෙනවා. හෙට ආය නැවත මොනවත් වෙන්නේ නැහැ. දැන් අද මේක පේරාදෙණියට අරන් ගිහලා මේ ටික අන්ලෝඩ් කරාට පස්සේ මම හිතන්නේ ලබන සඳුදා දිනේ හවස M5 එන්ජින් එක මේ විදිහටම පටවලා පේරාදෙණියට අරන් යන්න සූදානම් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. අපි පේරාදෙණියදිත් කරන ටික පුළුවන් විදිහට ඔයගලන්ට පෙන්නන්න. මම හිතනවා අද ගොඩක් ඔයගලන්ට ෆොටෝස් වීඩියෝස් මම දුන්නා. ඔයගොල්ලෝ බලන්න ඇති, සතුටු වෙන්න ඇති. සමහර මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් මගෙන් ඒවා ගන්නද කියලා ඇහුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා ගත්තට කාට හරි එකෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඉතින් දිගින් දිගටම ඔබ මාත් එක්ක රැඳී ඉන්න එක ගැන මට සතුටුයි. ඒ වගේම ඔබටත් ස්තුතියි ඔබ කරන ලයික් වලට සහ ඒ කමෙන්ට්ස් වලට. ගොඩක් අය කමෙන්ට්ස් කරලා තිබා, ඒ වගේ ප්‍රශ්න අහලා තිබා. මට පුළුවන් වෙලාවට සහ පුළුවන් විදිහට කාලයත් එක්ක මම ඒවට උත්තර දුන්නා. සමහරුන්ට උත්තර දෙන්න බැරි වුණා. කෙසේ වෙතත් ඉස්සරහට ඔයගොල්ලෝ සමහර ආපු ප්‍රශ්න වලට වීඩියෝ ආශ්‍රයෙන් උත්තර දෙන්න පුළුවන්. එතකොට එකක් නිකම්ම දෙයක් කටින් කියනවට වඩා දෙයක් පෙන්නලා ඒ ගැන පැහැදිලි කරනකොට ඒ පිළිබඳව ඔබට වැටහීමක් තියෙයි. ඉතින් මේ ඔබ දකින්නේ දැන් ඔය පේරාදෙණියට යන්න ලෑස්ති වෙලා ඉන්න තිරිංග මැදිරි දෙක මේ වගේ රෝද කට්ටල, එහෙම නැත්නම් අපි මේවට කියනවා බොගි ගලවලා තියෙන්නේ. ඒවා දැන් කලින් ප්‍රවාහනය කරලා තියෙන්නේ පේරාදෙණියට. හවස මේවා පේරාදෙණියේදී බාලා නැවත ඒ රෝද වලට සම්බන්ධ කරලා ඉදිරියේදී දිට්පා සුලිකුණාටුවෙන් අලාභහානියට පත්වෙච්ච දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු, එහෙම නැත්නම් බැලස්ට් දුම්රිය දුවන්න මේ සියලු දේවල් උපයෝගී කරගන්නවා. අපි කාගෙත් ප්‍රාර්ථනය ඉක්මනට මහනුවරට කෝච්චියක් ගන්න, ඒ වගේම ඉක්මනට කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චියක් යන්න. ඒක අපි හැමෝම කිම ප්‍රාර්ථනය. කෝච්චියේ තමන්ගේ විනෝදය, කෝච්චිය තමන්ගේ සතුට වෙන තැන කරගත්ත ගොඩක් දෙනෙකුට කෝච්චි නැති එක දුකක්. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන් මහනුවර සිට ප්‍රමුඛණින් ඔබට රැකියාවලට යන දෛනිකව ගියපු ඉන්ටර්සිටි එකේ ගියපු උදේ 40 37 එකේ 35 36 එකේ ගමන් කරපු ගොඩක් දෙනෙක් පුදුම අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා මේ කෝච්චිය නැතුව.
ගොඩක් දෙනෙක් ඉල්ලන්නේ අපිට කොහොම හරි කොළඹට යන්න ඉක්මනට කෝච්චියක් හදලා දෙන්න කියන එක. ඒ නිසා ඔබගේ ඒ බලාපොරොත්තුව මේ දේවල් වලින් සඵල වෙයි. පුළුවන් තරම් ඉක්මනට අපිට ඒ අවශ්‍ය මැටීරියල්ස් එහෙම නැත්නම් බැලස්ට් ට්‍රාන්ස්පෝර්ට් එක කරලා නුවරට කෝච්චියක් එන්න. නුවරට කෝච්චියක් ගන්න, ඒ වගේම නුවරින් එහාට බදුල්ලට කෝච්චිය යන්න ඒ ප්‍රාර්ථනාව ඉක්මනින් සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනයත් එක්ක මම ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි අද දවසේ මාත් එක්ක රැඳී හිටියට. එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම තෙරුවන් සරණයි.